friends, welcome to my YouTube channel. ඔන්න ඉතින් අද අරගෙන ආවේ එයාගේ birthday vlog එක. මේක දවස් හැබැයි අපිට අද birthday එක celebrate කරන්න වෙන්නේ නැහැ. vlog එක. ඉතින් vlog එක මම හිතුවා කොටස් අද ඉන්න වෙන්නේ නැහැ. අපි තුනකට විතර මම හිතුවා හෙට අපි බලමු කොහොමද celebrate කරන්න දවස් තුනක ගත වෙන්නේ කියලා. ආවට පස්සේ මේ 29 හෙට තමයි ඉතින් celebrate කරන්න වෙන්නේ. okay. මම දැන් හදන්නේ කොහොමද එයාගේ gift එක pack කරන්න. මේක සමහර විට blog එකක් විදිහට ඔයාලා එක්ක share කරගන්න මම හිතනවා පුදුරක. ඉතින් එහෙනම් අපි එයාගේ gift එක දැන් pack කරමු. sama kita kenal dengan saya produk yang dengan sama jadi kering ini kan iya මේක white color එකකින් ගන්න හේතුව තමයි එයා එක අපි ගමනක් ඉතාලියෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි white color එක මම මුලින් ජීවිතේ මේක vlog එකක් විදිහට අරගෙන ආවේ. දවස් කිහිපයක එකතුවකින් තමයි මේ vlog එක හැදෙන්නේ. මම හිතන් ඉන්නවා මේක ඔයාලා එක්ක share කරගන්න. අපේ ගමන හැමදේම. ඉතින් අපි බලමු. මම හිතන් ඉන්නවා vlog එකක් විදිහට ඔයාලා එක්ක මේක share කරගන්න. හරි. gift bag එක ready කරලා ඉවරයි. surprise එකක් යහට කියලා. මේක විශේෂත්වය තමයි මේක නිවන්නේ යාල් පිටාවක් කියන්නේ. හරි සිල්ලා. ඔය විදිහට තමයි එයාගේ gift එක ready වෙන්නේ. වැඩ ඔක්කොම ඉවර කරලා සුපුරුදු විදිහට මම plan මට චොකලට් කියලා. හැබැයි ගෙදර මට එක දෙයක් මිස්සු. අපේ බෑග් එකට අපි perfume එක add කරේ නැහැ. මිස්සුත් නැහැ. ඒක add කරන්න ඕනේ නැත්තේ. perfume එක ගත්තේ මම අද. perfume එක අරගෙන ආවා. ඒකත් දැන් අපි මේකට add කරන්න ඕන. ඊට පස්සේ gift bag එක ready කරලා මට තව ලොකු වැඩක් තියෙනවා කරන්න. දන්නේ නැතරම පොඩ්ඩක් stress ඔය නම් ඉතින් නිකන් ඔහේ කියවන වෙලාවක් ඒව ගණන් ගන්න එපා guys. ඔය වගේ පිස්සු හෙට ඇරෙන්න මගේ plans බලමු මම ඔයාලත් එක්ක share කරගන්න බලන්න. බොහෝ දුරට share කරගන්නවා. හෙට ලොකු වැඩක් කියන්නේ හෙට මම BC දවසක්. ඉතින් හෙට වැඩ ටික අද plan කරගන්නවා. හෙට හවස තියෙන අපේ birthday celebration එකට මම දැන් ඒ වැඩ ටික ready කරන්න ඕනේ. කියන්නේ birthday එකට සලසන්න ඒ වැඩ ටික කරන්න ඕනේ. බටු ටික ගෙනත් තියෙන්නේ. මට ඉතින් මම හිතන්නේ මේ ගමම කරා නම් හරිනේ. අපි perfume එකත් අපේ gift bag එකට add කරලා එතනට යමු එහෙනම්. මේක තමයි මම යාට ගත්තේ. මේක මට සුන්දරයි ළමයි.
ඕක ෆෝක් බ්‍රෑන්ඩ් එකේ අලුතින් ආපු එක. මම try කරලා තිබුණේ නැහැ. ඇත්තටම මේක සුවඳයි නමයි. මම හිතුවට වඩා ඒක සුවඳයි. ඉතින් මට ඒකට ආස හිතුණා. මම ඒ දෙකක්ම ගත්තා. මට එක යාට කම්ප්ලීට්. හරි. එහෙනම් අපි යන්න ඊළඟ වැඩේට. මගේ ඉතින් ඕනම වැඩකට සපෝට් කරන කෙනා තමයි මේ ඉන්නේ. අපේ අම්මාවත් එකතු කරගෙන අපි දැම්මේ. එයා එන්න කලින් ඔක්කොම ටික රෙඩි කරනවා. හෙට තමයි ඉතින් එන්නේ. අපි කලින්ම මේ ටික රෙඩි කරලා තිබ්බහම දෙකසේනේ. කොහොම හරි ඉතින් ඔය විදිහට මායි අම්මා එකතු වෙලා ඔය වැඩ ටික ඔය විදිහට කරගත්තා. දැන් 80% වැඩ ඉවරයි. බැලන්ස් ටික මම මේ වෙලාවේ එල්ලන්නේ නැහැ. මොකද හෙට තමයි අපි සෙලිබ්‍රේට් කරන්න ඉන්නේ. ඉතින් ඔය විදිහට තමයි අන්තිමට අවුට්පුට් එක. දැන් ඉතින් මම වොෂ් එකක් දාගෙන ඇවිත් අපේ ගෙදර වෙසක් අසිරින බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ ගෙදර ඉතින් මේ වෙසක් පොය දවසට කලින් දවස අපි වෙසක් කූටු එල්ලලා බහපැල එල්ලලා ඒ ඔක්කොම කලින් දවසේ අම්මයි තාත්තයි කරලා තිබ්බා. වෙසක් කූටු හැදුවේ මම. ඉතුරු වැඩ ටික එයාලා මම එද්දි මේ විදිහට ලස්සනට කරලා තිබ්බා. ඉතින් අද දවස මේ විදිහට තමයි ගත වුණේ. හැමෝටම සුබ රාත්‍රියක්. ඊළඟ vlog එක වෙසක් පොය දවස vlog එක. මාත් එක්ක රැඳිලා ඉන්න.